ඔබ අද වෙනකල් මේ ගත කරපු ජීවිතය ඒ විදිහටම එක දශමයක්වත් වෙනස් කරන්නේ නැතුව ඒ ගත කරපු හැම මොහොතක්ම ඒ විදිහටම ඒ පිළිවෙලින්ම නැවත ගත කරන්න සිදු වුණොත් ඒ ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? ඒ ඔබව අභිමානයෙන්, ආශාවෙන් සහ කෘතඥතාවෙන් පුරවනවද? නැත්නම් ඒ ඔබව බීතියෙන් සහ බලාපොරොත්තු සුන්වීමෙන් පුරවනවද? අපි තව පියවරක් ඉදිරියට ගිහින් ඒ ගැන හිතුවොත් ඔබට අදින් පටන්ගෙන ඔබ මේ දක්වා ගත කරපු ජීවිතය ඒ විදිහටම නැවත සදාකාලිකවම අමරණීයව විඳින්න සිද්ධ වුණොත් ඔබට ඒක කොහොම දැනෙයිද? මේ ප්‍රශ්නය ඔබට යොමු කරන්නේ ජර්මානු ජාතික දාර්ශනිකයෙක් වෙන ෆ්‍රෙඩරික් නීච්චේ. ඔහු මේ ප්‍රශ්නය හඳුන්වන්නේ සදාකාලික නැවත පැමිණීමේ අදහස කියලා. බැලූ බැල්මටම ඒ මොන විකාර ප්‍රශ්නයක්ද වගේ අදහසක් හිතට එන්නත් පුළුවන් වුණාට ඔහු මේක පිටිපස්සේ ඉතා ගැඹුරු දර්ශනයක් සහ අභියෝගයක් දැක්කා. ඔබ මේ දක්වා ගත කරපු ජීවිතය ඒ විදිහටම නැවත නැවත සදාකාලිකවම නොමැරී විඳින්න සිද්ධ වුණොත් කියන අන්නේ අදහස ඔබව වෙවුලවලා සලිත කරන හැඟීමක් නම් ඉදිරි කරන්නේ නීචේ ඔබේ පැවැත්මට කැඩපතක් ඔසවලා ඔබ දැනටමත් ගැඹුරින් දන්නා දේ ඔබටම පෙන්වනවා. ඒ තමයි ඔබ අව්‍යාජව ජීවත් වෙන්නේ නැති බව. ඔබ ඔබේ සම්පූර්ණ විභවයෙන් ජීවත් වෙන්නේ නැති බව. සහ ඔබ සැබවින්ම ඔබේම ජීවිතයක් ගත කරන්නේ නැති බව. නමුත් නීචේ මේ සංකල්පය යෝජනා කරන්නේ ඔබට ඔබවම හෙලා දකින්න නෙවෙයි. ඔහු ඒ යෝජනා කළේ තමන්ට තමන්වම අවදි කරවන්න. හේතුව ඔබේ ජීවිතයේ සදහටම නැවත ජීවත් වීමේ සිතුවිල්ල ඔබට පසුතැවිල්ලක් ඉතුරු කරනවා නම් ඒ පසුතැවිල්ල ඔබ ඔබේ ජීවිතය එහි සැබෑ සම්පූර්ණ විභවයෙන් පෙළගස්වගෙන නැති බවට පෙන්වන සංඥාවක් හින්දා. ඒ වෙනුවට ඔබ බිය සහ බාහිර සමාජයේ හෝ පරිසරයේ අපේක්ෂාවන්ට ඔබේ මාර්ගය නියම කිරීමට ඉඩ දෙන බවට සලකුණක් තමයි මේ. ඔහුට අනුව ඔබේ වර්ධනයට, ඔබේ සතුටට සහ ඔබේ සාර්ථකත්වයට ඇති ලොකුම බාධාව ඔබ අවට ලෝකය හෝ සමාජය, ඉරණම හෝ අවාසනාව නෙවෙයි. ඒ ඔබම බව ඔහු අවධාරණය කරනවා. බියජනකම කොටස නම් ඔබ එය වටහා නොගැනීමයි. නීච්චේගේ දර්ශනයට අනුව සෑම මිනිසෙයෙක්ම ගැඹුරින් බෙදී තිබෙනවා. ඔබ ලෙස දැන් සිටින පුද්ගලයා සහ ඔබේ ඉහළම විභවය අත්පත් කරගත් පසු සත්‍ය වශයෙන්ම ඔබට විය හැකි පුද්ගලයා ලෙස ඔහු එය බෙදා දක්වනවා. ගැටලුව වන්නේ දැන් ඔබ ලෙස සිටින පුද්ගලයා ඔබ විය හැකි විභව පුද්ගලයාට බියවීම. හේතුව වර්ධනයේ වේදනාකාරී වීම. ඒ ඔබ විය හැකි පුද්ගලයා වීමට ජීවිතේ වටා ඔබ මේ වෙන විට ගොඩනගාගෙන තියෙන සුවපහසු කලාපයන් විනාශ කිරීමට ඔබ බය හින්දා. නීච්චේ පෙන්වා දෙන්නේ බොහෝ දෙනෙක් යථාර්ථය ප්‍රතික්ෂේප කරමින් ජීවත් වෙන බව. මිනිසුන් අසාර්ථකත්වයන් වෙනුවෙන් බාහිර සාධකවලට කොපමණ වාරයක් දොස් පවරනවද? පවතින පද්ධතිය සහ එහි දෝෂ නිසා Taman අසාර්ථක වන බව මිනිසුන් කොච්චර පවසනවද? නැත්නම් Tamanගේ අතීතය නිසා Tamanට වෙනස් විය නොහැකි බව, වෙනත් කෙනෙක් කළ දෙයක් නිසා Taman අසතුටින් බව අපිට කොච්චර අහන්න ලැබෙනවද? නීච්චේ මේක හඳුන්වන්නේ වහල් සදාචාරය කියලා. ඒ විතරක් නෙමෙයි, නීච්චේ මේක ස්වයං කඩාකප්පල්කාරී ආකාරයක් ලෙස දකිනවා. ඔබ ඔබේ යථාර්ථය ප්‍රතික්ෂේප කරනකොට ඔබ ඔබව ප්‍රතික්ෂේප කරනවා. මට මේක හසුරවන්න බෑ. මට ප්‍රමාණවත් තරම් ශක්තිය නැහැ. ඔබ ඔබටම මෙහෙම කියනවාද? ඔබ සෑම දිනකම ඔබටම කියන බොරුව තමයි ඒ ජීවිතයේ ඇති ආකාරයට මුහුණ දීමට ඔබ දුර්වල වැඩි නිසා කියලාත් නීච්චේ කියනවා. ඒකත් එක්කම නීච්චේ අපිට අභියෝග කරනවා. ඔබ ඔබේ ඉරණමෙන් පලා යාම නැවැත්තුවොත් කුමක් සිදු වේද? නීච්චේ අපෙන් අහනවා. ඔබේ ජීවිතයේ සෑම මොහොතක්ම ඔබ වැළඳගත්තොත් කුමක් සිදු වේද? හොඳ නරක, දුක සැප, නිന്ദා ප්‍රශංසා, ලස්සන කැත මේ හැමදේම ජීවිතයට අවශ්‍ය දේවල් කියලා හිතුවොත් ඔබේ මුළු ජීවිතයම දෙස ආපහු හැරිලා බලලා මම එක දෙයක්වත් වෙනස් කරන්න යන්නේ නැහැ. නරකම, වැරදිම හෝ විශාලතම වේදනාව පවා මම පිළිගන්නවා. ඒ මොකද ඒ සියල්ල මාව මම බවට පත් කළා කියලා කියන්න ඔබට පුළුවන් වුණොත් එය ඔබේ ඉරණම පිළිගැනීම පමණක් නෙවෙයි, ඔබේ ඉරණමට ආදරය කිරීම. නමුත් මෙහි වැදගත්ම දේ වන්නේ ඔබේ ඉරණමට ආදරය කිරීම කියන්නේ උදාසීන වීම නෙවෙයි කියලා තේරුම් ගන්න එක. එයින් අදහස් කරන්නේ පසුබැසීම හෝ ජීවිතයේ ඔහේ සිදුවීමට ඉඩ දීම නෙවෙයි කියලා තේරුම් ගන්න එක. එයින් අදහස් කරන්නේ එය කොතරම් දුෂ්කර වුණත් ඔබේ ජීවිතය සඳහා වගකීම ඔබ බාර ගන්නවා කියන එක. නීචේ කතා කරන භයානකම සත්‍ය පැමිණෙන්නේ මෙන්න මෙතනදී. ඔහු කියනවා ඔබේ දරුණුතම සතුරා වෙන්නේ ඔබමයි. හේතුව ඔබ කවුරුන්ද යන්න පිළිබඳ වගකීම ඔබ බාර ගැනීමට ප්‍රතික්ෂේප කරන හින්දා. ඔබේ අසාර්ථකත්වයන් වල වගකීම ඔබ බාහිර සාධක වලට පවරන තාක්කල් Tamanගේ වගකීම ජීවිතය Taman පාලනය කරනවා වෙනුවට
ඔබ සමාජයට දොස් පවරන වෛර කරමින් ඉන්න පුද්ගලයෙක්ගේ මානසිකත්වය තුළ ජීවත් වෙන්න පටන් ගන්නවා. නමුත් නීත්ෂේ විශ්වාස කළේ අපි සෑම කෙනෙකුටම මෙය අභිබවා යාමට හැකියාව තියෙන බව. ඔහු එය හඳුන්වන්නේ බලයට ඇති කැමැත්ත විදිහට. බලයට ඇති කැමැත්ත කියන්නේ අන් අය මත ආධිපත්‍ය පැතිරීම ගැන නෙමෙයි. මේ කියන්නේ ඔබවම ප්‍රගුණ කිරීම ගැන. එය සරලවම ඔබේ දුර්වලතා ශක්තියින් බවට, ඔබේ වේදනාව බලය බවට සහ ඔබේ බිය ධෛර්යය බවට පරිවර්තනය කිරීම ගැන. මේකේ තියෙන අමාරුම කොටස තමයි කිසිවෙකුට මෙය ඔබ වෙනුවෙන් කළ නොහැකි වීම. කිසිවෙක් ඔබව බේරා ගැනීමට එන්නේ නැහැ. සැබෑ වර්ධනය හුදකලා ගමනක් බව නීත්ෂේ අපිට මතක් කරලා දෙනවා. ඔබ සමග ඔබේ අඩුපාඩු, ඔබේ අසාර්ථකත්වයන්, ඔබේ බිය සමග ඉදිරියට යන්න පටන් ගත්තාම ඔබව නිර්වචනය කරන්න බාහිර දේවල් වලට ඔබ තවදුරටත් ඉඩ තියන්නේ නැහැ. නමුත් මෙහිදී ඔබ පලා යන්නේ කුමකින්ද? ඔබ කුමන කොටසට මුහුණ දීමට බිය වෙනවද කියන දේවල් ඔබ හඳුනාගත යුතුයි. හේතුව ඔබ ඔබේ ඒ කොටසට මුහුණ දෙන තුරු ඔබ කිසිදා නිදහස් වන්නේ නැති බව නීත්ෂේ තර්ක කරනවා. ඒ ගැන ටිකක් හිතන්නකෝ බලන්න. ඔබේ ජීවිතයෙන් කොපමණ ප්‍රමාණයක් අපහසුතාවයන්ගෙන් වැළකී සිටීමට ඔබ වැය කරනවද? අපි ඇතැම් වෙලාවට විනෝදාස්වාදය, සමාජ මාධ්‍ය සහ తాවකාලික සතුට පස්සෙන් යන්නේ අපි අතුරට එබිලා බලන්න අකමැති තැන් මගහරින්න බලාපොරොත්තු වෙන අපේ අවධානය වෙනතකට යොමු කරන්න නේද? නමුත් නීත්ෂේ විශ්වාස කළේ වර්ධනය වීමට ඇති එකම මාර්ගය දුර්වලතා සහ අපහසුතාවයන් වැළඳ ගැනීම, එහෙම නැත්නම් පිළිගැනීම බව. බොහෝ මිනිසුන් ඔවුන්ගේ සම්පූර්ණ විභවයට කිසිදා ළඟා නොවන හේතුව තමන්ගේම මනසේ දම්වැල් වලින් තමන් නිදහස් නොවීම බව නීත්ෂේ කියනවා. ඔහුට අනුව ශ්‍රේෂ්ඨත්වය වාසනාවන්ත කීප දෙනෙක්ට විතරක් වෙන් කරලා තියෙන දෙයක් නෙවෙයි. ඒක තේරීමක්. නමුත් ප්‍රශ්නය තමයි ඔබ ඒ සඳහා මිල ගෙවීමට, එහෙම නැත්නම් ඒ වෙනුවෙන් කළ යුතු කැපකිරීම කරන්න ඔබ කැමතිද කියන එක. ඔබේ සුවපහසු කලාපයේ බිඳ දැමීම සැබෑ නිදහසට යතුරු වෙන්නේ කොහොමද? ඔබ සැබවින්ම විය යුතු පුද්ගලයා බවට පත්වීම යනෙන් අදහස් කරන්නේ කොහොමද? නීත්ෂේ විශ්වාස කළේ තමන්ගේ ඉහළම විභවය සොයාගෙන යන බොහෝ මිනිසුන්ව හිර කර තබන්නේ රැළේ මානසිකත්වය කියලායි. මොකද්ද මේ රැළේ මානසිකත්වය? බොහෝ මිනිසුන් ඔවුන්ගේ ජීවිත ගත කරන්නේ සාමූහික මානසිකත්වයක කොටසක් විදිහට. ඔවුන් බහුතරය විසින් අනුගමනය කරන දේ, විශ්වාස කරන දේ සහ බහුතරය විසින් පිළිගන්නා වටිනාකම් ප්‍රශ්න කිරීමකින් තොරව අනුගමනය කරනවා. ඔබේ දෛනික තීරණ වලින් කොච්චර ප්‍රමාණයක් සැබවින්ම ඔබේමද? ඔබ කුමන වෘත්තීය මාර්ගය තෝරගත්තද? සාර්ථකත්වය, සතුට හෝ සදාචාරය ගැන ඔබ විශ්වාස කරන්නේ කොහොමද? ඔබ මේවා බොහෝ දුරට අපස්සට සොයා බැලුවොත් ඔබේ තේරීම් බොහෝමයක් කිසිසේත්ම තේරීම් නොවූ බව ඔබට පෙනී යනවා. ඒවා ඇත්තටම අවට ලෝකයේ විසින් ඔබ මත පනවා ඇති අපේක්ෂාවන්. නීත්ෂේ සිතුවේ මේ ආකාරයට ජීවත් වීම අන්ධ ලෙස රැළ අනුගමනය කිරීමක් සහ ඔබවම පාවා දීමක් විදිහට. හේතුව ඒ චින්තනය ඔබ කුඩා කරලා පෙන්වලා පද්ධතිය ඇතුලේ ඔබ ආරක්ෂිතව තබනවා කියලා අදහසක් ඔබට ලබා දෙනවා. රැළකට කොයිම වෙලාවකවත් කැපී පෙනෙන, වෙනස්ව ඉදිරියට යන, පවතින තත්ත්වයන් වෙනස් කරන අය නෙමෙයි අවශ්‍ය. රැළකට අවශ්‍ය පවතින තත්ත්වයන්ට අනුගත වෙලා අනුකූල වෙන අය. එතකොට තමයි රැළක් වැඩි හැලහැප්පීම් නැතුව පැවතෙන්නේ. එයින් අපගමනය වෙන අය විවේචනය වෙන්න, අපහාසයට, උපහාසයට, ලැජ්ජාවට ලක් වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා අපගමනය වෙලා රැළේ සුව පහසුව රැඳී සිටීම අපහසුයි. නමුත් සමූහය අනුගමනය කිරීම ඔබේ මාර්ගයේ ගමන් කිරීමේදී දැනෙන අපහසුතාවයන්ගෙන් වැළකී සිටීම පහසු කරනවා. නීත්ෂේ ඔබින් අසන්නේ රැළ අනුගමනය කිරීමෙන් ලැබෙන සුව පහසුව ඔබේ විභවය, වටිනාකම්, ඔබේ අරමුණු කැපකිරීමට තරම් වටිනවද කියලයි. ඒ නිසා නීත්ෂේ පවසන්නේ අන් අය කෙරෙහි බලය ලබා ගැනීම ගැන නොවේ. ඔබට ඔබ කෙරෙහි බලය ලබා ගන්න ඔබට ඔබ ගැන තියෙන බිය, සැක සහ අනුකූලතාවයේ ධම්මල් වලින් නිදහස් වීම ගැනයි. මේ සඳහා ඔබ මුලින්ම ඔබව ආපස්සට අල්ලගෙන සිටින ඔබගේම අනුවාදය විනාශ කරන්න අවශ්‍යයි. ඔබේ ජීවිතය ගැන වගකීම බාර ගැනීමෙන් වැළකී සිටීමට ඔබ ඔබටම පවසන බොරු පැත්තකට දාලා ඔබවම ඔබ ආකාරයෙන්ම පිළිගන්න කියලයි. සාර්ථකත්වය යම් ආකාරයකින් පෙනෙන බව, සතුට බාහිර දේවල් වලින් එන බව, ඔබ ඔබේ පාලනයෙන් ඔබට ගිය තත්වයන්ගේ ගොදුරක් බව, සමාජයේ විසින් ඔබට පවසා ඇති සැනසිලිදායක කතා අත්හල යුතු බව නීත්ෂේ කියනවා. නීත්ෂේ එතනින් නැවතුනේ නැහැ. ඔබ ඔබේ මේ පැරණි අනුවාදය කඩා දැමූ පසු ඔබ එහි ඔබ වෙනුවෙන් අලුත් දෙයක් ගොඩනගා ගන්න අවශ්‍ය බව ඔහු කියනවා. හැබැයි මේකේ බියජනකම කොටස තමයි මේකට සහතික කිසිවක් නැහැ. නීත්ෂේ විශ්වාස කළේ ජීවිතයේ සහජයෙන්ම අවුල් සහගත සහ අර්ථ විරහිත බව.
කිසිම මහා සැලැස්මක්, දිව්‍යමය අරමුණක්, විශ්වීය යුක්තියක් නැහැ. බොහෝ මිනිසුන්ට මේ අදහස බියජනකයි. නමුත් නීච්චයට අනුව එය නිදහස් වීමක්. ඒ කොහොමද? ජීවිතයට සහජ අර්ථයක් නැත්නම් ශ්‍රේෂ්ඨ දෙයකට ඉඩ සැලසීමට, ඔබට ඔබේම අර්ථයක් නිර්මාණය කිරීමට නිදහස ඇති බව තමයි එයින් අදහස් වෙන්නේ. ඔබට ඔබේ ඉහළම විභවයේ ඇති පුද්ගලයා බවට පත්වීමෙන් ඔබව වළක්වන සියලුම විශ්වාසයන්, පුරුදු, බය, සැක, ඒ සියලුම දේ බිඳ දැම්මට පස්සේ ඔබේ විශිෂ්ටතම අනුවාදය නිර්මාණය කරන්න පුළුවන් කියලා නීච්චේ කියනවා. හැබැයි නීච්චේගේ මේ දර්ශනය සුව පහසු නැහැ. නමුත් එය අවංකයි. මොකද එය අපිට මතක් කරලා දෙන්නේ ඔබ සහ ඔබේ ඉහළම විභවය අතර සිටගෙන සිටින එකම දේ වෙන්නේ පළමු පියවර ගැනීමට බියවන ඔබේම අනුවාදය බවයි. අපි මුලින් කතා කරපු නීච්චේගේ සදාකාලික නැවත පැමිණීමේ අදහසට නැවත වාරයක් යමුකෝ. ඔබ ඔබේ මේ දක්වා ගත කරපු ජීවිතය සදාකාලිකවම නැවත ජීවත් වීමට සිදු වුණොත් ඔබ ජීවත් වන්නේ කෙසේද කියන කතාවට සෑම තේරීමක්ම සදහටම වැදගත් වන බව කලින් දැනගෙන හිටියනම් ඔබ ජීවත් වෙන්නේ කොහොමද? ඔබේ සෑම මොහොතක්ම, සෑම තීරණයක්ම, සෑම ජයග්‍රහණයක්ම සහ සෑම අසාර්ථකභාවයක්ම සදහටම නැවත සිදු වුණොත් කුමක් සිදු වේද? මේ සංකල්පයේ තියෙන භයානකම සුන්දරත්වය තමයි සත්‍යයට මුහුණ දීමට ඔබට බල කිරීම. නීච්චේ ඔබෙන් අසන ප්‍රශ්නය තමයි ඔබ මේ ජීවිතය නැවත ජීවත් වීමට අකමැති නම් ඔබ දැන් මේ ආකාරයට ජීවත් වෙන්නේ ඇයි? ඔබ ඔබව අසතුටට පත් කරන දේවල් වලට ඇලී ඉන්නේ ඇයි? ඔබ සැබවින්ම ඔබ කවුරුන්ද යන්න පිළිබිඹු නොකරන ඔබගේ වෙනත් අනුවාදයක් වෙනුවෙන් ඔබ සෑහීමකට පත් වෙන්නේ ඇයි? අපි හිතන්න ඕනේ නීච්චේගේ මේ දර්ශනය ඒකේ තියෙන වචනාර්ථයෙන් සත්‍යද කියන එක ගැන නෙවෙයි. එය ඔබේ ජීවිතය ඇගීමට මෙවලමක් විදිහට භාවිතා කරන්නේ කොහොමද කියලයි. ඔබ ජීවත් වෙන ජීවිතය ගැන ඔබ ආඩම්බර නොවන්නේ නම් වෙනසක් කරන්න පුළුවන්. සැබෑ නිදහස පැමිණෙන්නේ ඔබේ පැවැත්ම සඳහා වගකීම බාර ගැනීමෙන්. නමුත් මේක එකපාරටම කිරීම පහසු නැහැ. ඔබ ඔබේ මේ ජීවිතය සදහටම ජීවත් වීමට සිදුවන බව ඔබ කලින්ම දැනගෙන හිටියනම් ඔබ වෙනස් කරන්නේ කොහොමද? ඔබ අත්හරින්නේ කොහොමද? ඔබ සටන් කරන්නේ කොහොමක් වෙනුවෙන්ද? මේ හැම දෙයක්ම තීරණය කරාට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න යද්දී ඔබට අවශ්‍ය වෙන ඉහළම අවිය මොකක්ද? ඒකට නීච්චේගේ පිළිතුර තමයි ධෛර්යය. ජීවිතේ කොතරම් දුෂ්කර, අවුල් සහගත හෝ අවිනිශ්චිත වුණත් ඒවා එක්ක ගැටි පොරබදනට වඩා ඒවා ඒ විදිහටම පිළිගැනීමේ ධෛර්යය. ඒ තමයි ඔබ ඔබවම අභිබවා යාම. ඒ කියන්නේ ඔබේ බාහිර ලෝකේ ජය ගැනීම නෙවෙයි, ඔබේ අභ්‍යන්තර ලෝකේ ජය ගැනීම. ජීවිතේ පිළිගැනීම නැත්නම් ඔබ ලෙස පිළිගැනීම කියලා ඇත්තටම අදහස් කරන්නේ කොහොමද? ඒක අන්ධ සුභවාදී බවක් හෝ සියල්ලම පරිපූර්ණයි කියලා හිතින් මවා ගැනීමක් නෙමෙයි. කිසිම දෙයක තියෙන වේදනාව, අලාභය, අවිනිශ්චිතතාවය වළක්වන්න බෑ. ජීවිතේ පිළිගැනීම කියලා කියන්නේ මේ අවුල දෙස බලලා ඒකේ ස්වභාවය තේරුම් ගැනීම. ඒකේ ස්වභාවය ඔබ කැමති විදිහට තේරුම් ගැනීම නෙමෙයි. එය ඇති ආකාරයට තේරුම් ගැනීම. ඒ අනුව ජීවිතය තහවුරු කිරීම. මේ කියන්නේ සතුටට විතරක් නෙමෙයි, දුක අරගලයේද පිළිගන්න ඕනේ කියන එක. අලංකාරය පමණක් නෙවෙයි, අවලස්සනත් පිළිගන්න ඕනේ කියන එක. අපෙන් බොහෝ දෙනෙක්ට මුහුණ දීමට අවශ්‍ය නැති සත්‍යයක් මෙන්න මේකම තමයි. අපි අපේ ජීවිතයේ බොහෝ කාලයක් අපිට නැති දේවල් ගැන කියමින් හොයමින් ගත කරනවා. අපේ පාලනයෙන් බැහැර යයි හැඟෙන කොටස් අපි ප්‍රතික්ෂේප කරනවා. ඒවත් එක්ක අපි ගැටෙනවා. ඒ වෙලාවට අපි අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කරනවා. අභියෝග මගහරින්න උත්සාහ කරනවා. නැත්නම් අපේ අසතුටට ලෝකයට දොස් පවරනවා. නමුත් නීච්චේ මේක දුර්වලකමේ ආකාරයක් විදිහට තමයි දකින්නේ. ඒක යථාර්ථයේ පවතින ආකාරයට මුහුණ දීමට ප්‍රතික්ෂේප කිරීම. මේ ප්‍රතික්ෂේප කිරීම අපිව කුඩා කරලා තියෙනවා. අමනාපය සහ පීඩාවට පත්වුණු කෙනෙක්ගේ චක්‍රයක අපිව හිර කරලා තියෙනවා. ඔබ අභිබවා යාමට නම් ඔබ මුලින්ම මේ නැතයි කීමේ ප්‍රවණතාවය අභිබවා යා යුතුයි. ඒ වෙනුවෙන් වැඩ කරන්න අවශ්‍යයි. සැබෑ බලය පැමිණෙන්නේ ජීවිතයේ සම්පූර්ණ චිත්‍රය ඒක පවතින ආකාරයෙන් දැකලා ඒක පිළි අරගෙන මම මේක හැඩගස්ව ගන්නවා කියලා හිතාගත්තට පස්සේ. ජීවිතය කවදාවත් අභියෝග වලින් හැකිලෙන්නේ නැහැ. ඒව නිසා දියුණු වෙන්නේ ජීව ශක්තිය, නිර්මාණශීලීත්වය සහ ඔබේ ඔරොත්තු දීමේ හැකියාව. අන්න ඒක තමයි ශ්‍රේෂ්ඨත්වයේ මිල. අවසාන වශයෙන් නීච්චේගේ දර්ශනයට අනුව ඔබ සහ ඔබේ ඉහළම විභවය අතර හිටගෙන ඉන්නේ ඔබ පමණයි. ඔබට තරංගයක් තියෙනවා නම් ඒ තරංගය තියෙන්නේ ඔබත් එක්කම විතරයි.
ඔබව අභිබවා යාමට නම් තියෙන එකම මාර්ගය ජීවිතයේ සියලුම හොඳ නරක සහ ඒ අතර ඇති සියල්ල ඒ විදිහටම පිළිගැනීමට අවශ්‍ය ධෛර්යය ගොඩනගා ගැනීමයි. ඔබට ඒකට අවශ්‍ය ධෛර්යය තියනවද? පහලින් කමෙන්ට් කරන ගමන් subscribe බටන් එකත් ක්ලික් කරගෙනම යන්න. ඔබට ජය.